ආදරණීය දුවේ පුතේ අද අප සිදු කරන්න යන්නේ ආකිමිඩිස් නියමයෙහි සත්‍යතාව පෙන්වීමට. මොකක්ද ආකිමිඩිස් නියමය කියලා කියන්නේ? වස්තුවක් තරලයක් තුල තරලයක් කිව්වේ දුවේ පුතේ වාතය එහෙමත් නැත්නම් ද්‍රවයක් තුල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිල්ලූ විට එයින් විස්ථාපනය වන තරලයේ ප්‍රමාණයේ බර උඩුකුරු තෙරපුමට සමානයි කියලා කියනවා. නැවතත් ආකිමිඩිස් නියමය අහගන්නකෝ. වස්තුවක් තරලයක් තුල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිල්ලූ විට එයින් විස්ථාපනය වන තරලයේ ප්‍රමාණයේ බර උඩුකුරු තෙරපුමට සමානයි කියලා තමයි ආකිමිඩිස් කිව්වේ. අපි මෙහි සත්‍යතාව පෙන්වීමේදී මුලින්ම කරන්නේ බීකරයක් අරගෙන ඒ බීකරේ ස්කන්ධය මැනගන්නවා. බලන්න මෙව බීකරේ ස්කන්ධය ග්‍රෑම් 100ක් නිව්ටන් නම් 1ක්. දැන් දරුවනි ඊළඟට කරන්නේ අපි ගන්නවා පිටාර බඳුනක්. ඒ පිටාර බඳුනේ ජලයේ පිටවන ස්ථානයේ අපි අර ස්කන්ධය එහෙම නැත්නම් බරක් මැනගත්ත බීකරය තියෙනවා. දැන් අපි මේ පිටාර බඳුන තුළට වස්තුවක් ඇතුළු කරනවා. ඔබට පේනවා පිටාර බඳුනින් ජලය පිටතට පැමිණෙනවා. ඒ බීකරය තුල එකතු වෙනවා. අවසාන බිඳුව වැටෙන තුරුම අපි මේ ජලය ඉවත් වෙන්න ඉඩ හරින්න ඕනේ. ඔන්න දැන් අවසාන බිඳුවත් වැටිලා ඉවරයි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ජලයේ සහිත බීකරේ ස්කන්ධය මැන ගන්නවා. ජලයේ සහිත බීකරේ ස්කන්ධය ග්‍රෑම් 190ක්. ජලයේ සහිත බීකරේ බර නම් නිව්ටන් 1.9ක්. දැන් අපි මොකද කරන්නේ? නිව්ටන් 1.9න් බීකරේ බර අඩු කරනවා. එතකොට බීකරේ බර අපිට ආවේ නිව්ටන් 1ක්. එතකොට බීකරේ බර අඩු කරපුවාම අපිට ලැබෙනවා නිව්ටන් 0.9ක්. එහෙමනම් විස්ථාපනය වූ ජලයේ බර නිව්ටන් 0.9යි. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම 0.9යි නිව්ටන්.